හායල්නේ කොහොමද ඔන්න ඉතින් තාමත් QR එක හදාගන්න බැරිච්ච කවුරු හරි හිටියනම් ඔයාලට තමයි මේ වීඩියෝ එක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකොට යනවනේ තාමත් ගොඩක් දෙනෙක්ට QR කෝඩ් එක හදාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැමදේටම විසඳුමක් විදිහට තමයි යාළුවනේ මම මේ වීඩියෝ එක අරගෙන තියෙන්නේ. ඒකෙන්ද වීඩියෝ එක ස්කිප් කරන්නද දිගටම බලන්න කියලා කියනවා. මොකද වීඩියෝ එක ස්කිප් කරොත් එimhe ඔයාලට වටිනා තියෙන දේවල් ඔයාලට මගහැරෙන්න පුළුවන්. ඒකෙන්ද වීඩියෝ එක ස්කිප් නොකර බලන්න යාළුවනේ. හරි යාළුවනේ නම් මගේ YouTube channel එක subscribe කරලා support එක දෙන්න. හරි යාළුවනේ නම් අපි යන් අපේ වීඩියෝ එකට. හරි යාළුවනේ මුලින්ම ඔයාලා කරන්න ඕනේ මේ දාලා තියෙන link එකෙන් ඔයාලා යන්න. හරි යාළුවනේ මේ වෙබ්සයිට් එකට යන්න ඕන link එක මම description එකේ දාලා තිනවා නැත්නම් මම comment section එකේ හරි දාන්නම් ඔයාලට පුළුවන් මම මේ දෙකේම දාලා තියන්නම් ඔයාලට පුළුවන් ඒ එතනින් ඔයාලට මේ link එක ගන්න ඊට පස්සේ යාළුවනේ මේ link එක click කරලා පස්සේ ඔයාලට මේ විදිහේ තමයි ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ විදිහේ page එකට ඔයාලා log වෙනවා හරි යාළුවනේ මෙතන උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් සිංහල කියන තැන ඔයාලා එතන click කරගන්න යාළුවනේ එතකොට ඔයාලට පුළුවන් යාළුවනේ මේ ඔක්කොම page එක ඔයාලට සිංහලට convert කරගන්න හරි යාළුවනේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඔයාලට මේ page එක සිංහලට convert වුණාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ විස්තර වුණනම් කියලා බලා ගන්න. හරි යාළුවනේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන vehicle registration කියලා තියෙනවා. එතන ඔයාලා click කරගන්න. හරි යාළුවනේ මේ විදිහට vehicle registration කියන දේ click කරගත්තා පස්සේ ඔයාලට මේ විදිහේ page එකක් තමයි යාළුවනේ බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන යාළුවනේ උඩින්ම තියෙනවා ඔයාලට ජාතික හැඳින්පත් අංකය දෙන්න. ඔයාලට පුළුවන් මෙතනට ඔයාලගේ ජාතික හැඳින්පත් අංකය දෙන්න NIC කියලා එතන select කරලා තියෙනවා. හැටි හැපිට ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ජාතික හැඳින්පත් අංකය ඊට පස්සේ මෙතන ඔයාලගේ ෆෝන් නම්බර් එකයි ඊට පස්සේ යට තියෙන යාළුවනේ OTP අංකය වන්නේ කියලා තැනක් එතන ඔයාලා ක්ලික් කරලා පස්සේ ඔයාලට OTP අංකයක් එනවා ඔයාලගේ දෙන ෆෝන් නම්බර් එකට ඔයාලා යාළුවනේ අනිවාර්යෙන් ජාතික හැඳින්පත් අංකය දෙනකොට ඔයාලා කලින් නම්බර් එක හරි නැත්නම් වෙන කෙනෙක්ගේ නම්බර් එකක් හරි දෙන්න පුළුවන් අනිවාර්යෙන් ෆෝන් නම්බර් එක වෙනත් ෆෝන් නම්බර් එකක් දෙන්න දීලා ඔයාලට පුළුවන් එතන OTP අංකය වන්නේ කියන තැන ක්ලික් කරලා පස්සේ ඔයාලට OTP අංකයක් කරනවා ඔයාලා දෙන ෆෝන් නම්බර් එකට ඊට පස්සේ මෙතන යට තියෙන OTP කියලා එතනට ඔයාලා ඒක දීලා ඊට යටින් දිනවා තහවුරු කරන්න කියලා එන OTP අංකය දීලා ඊට පස්සේ තහවුරු කරන්න කියන එක ක්ලික් කරලා පස්සේ ඔයාලට පුළුවන් ඒ ටික කම්ප්ලීට් කරගන්න ඊට පස්සේ යාළුවනේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ හරි යාළුවනේ මම මේ විදිහට පෙන්නන තැන් වලට ඔයාලගේ නමයි ඔයාලගේ ලිපිනේ ඇඩ් කරගන්න යාළුවනේ මේ විදිහට මුල් නම කියලා තියෙනවා එතනට ඔයාලගේ නමයි වාස්කම කියන තැන නමයි ඉන්නේ යාළුවනේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ලිපිනේ කියන තැනට ඔයාලගේ ලිපිනේ දීලා මීලං කියන තැන ක්ලික් කරන්න යාළුවනේ හරි යාළුවනේ මම මේ විදිහට මගේ නමයි ලිපිනේයි දීලා මේ විදිහට මීලං කියන තැන ක්ලික් කරගන්න ඔයාලගේ නමයි ලිපිනේ හරියට දීලා ඔයාලා මීලං කියන තැන ක්ලික් කරගන්න ඊට පස්සේ යාළුවනේ ඔයාලට මේ විදිහේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ හරි යාළුවනේ මෙතෙන්දී ඔයාලට කරගන්න තියෙන්නේ ඔයාලගේ වාහනේ අංකේ ඒ වගේම වාහනේ වර්ගයයි මේ වගේම තමයි යාළුවනේ වාහනේ chassis අංකය දෙන්න හරි යාළුවනේ මේ විදිහට මෙතන ඔයාලා දෙන්න ඕනේ යාළුවනේ ඔයාලගේ වාහනට දාලා ඉංග්‍රීසි නම්බර් ඊට පස්සේ ඔයාලා ඉලක්කම් ටික දෙන්න වාහනේ තියෙන ඊට පස්සේ ඔයාලට වාහන වර්ගය මෙතන select කරන්න පුළුවන් යාළුවනේ ඊට පස්සේ ඔයාලට පුළුවන් ඊට යටින් තියෙනවා chassis අංකය කියලා එතනට ඔයාලගේ chassis අංකය දෙන්න ඔයාලගේ වාහනේ පොතෙන් ඒක බලා ගන්න පුළුවන් ඊට පස්සේ යාළුවනේ ඔයාලගේ වාහනට දාලා තෙල් වර්ගය ඔයාලට select කරන්න පුළුවන් මේ විදිහට ඔයාලා කැමති විදිහට ඔයාලගේ තෙල් වර්ගය වල සිලෙක්ට් කරගන්න පුළුවන් නැත්නම් ඔයාලා වාහනේ තීරුවට පස්සේ යාළුවනේ ඔටෝම ඔයාගේ වාහනට දාලා තෙල් වර්ගය මොනවද කියලා වැටෙනවා පල්ලෙහෙන් ඒක ඔටෝම සිලෙක්ට් වෙනවා ඊට පස්සේ යාළුවනේ මෙතනට ඔයාලා ටික් එකක් දාන්න මම රවුන්ඩ් කරලා තියෙන තැන ඊට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් මෙතන ලියාපදිංචි වෙන කියන තැන ක්ලික් කරන්න අර මේ විදිහට ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ page එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ හරි යාළුවනේ මේ page එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ වාහනේ කලින් කවුරුහරි පාවිච්චි කරපු කෙනෙක් QR code එක register වෙලා ඉන්නවා නම් එයාගේ නම්බර් එක සම්පූර්ණයෙන් පෙන්නන්නේ එයාලගේ නම්බර් එක බලා ගන්න පුළුවන් උඩින් ඔයාලා දැන් දීපු නම්බර් එකට ඔයාලගේ අලුත් QR code එක හදා ගන්න ඕනේ යාළුවනේ ඔයාලා මේ විදිහට තමයි කරන්න ඕනේ ඔයාලට පේන්න දින පල්ලෙහෙන් I confirm කියලා තහවුරු කරමි කියලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් යාළුවනේ මේ විදිහට මම පෙන්නන තැන ඔයාලා එතන ටික් එකක් දාගන්න ඊට පස්සේ යාළුවනේ මේ යටින් තියෙන තැනක් එතන ඔයාලා ටච් කරන්න ඊට පස්සේ යාළුවනේ ඔයාලා තව page එක log කරලා ඔයාගේ ෆෝන් නම්බර් එකට කෝඩ් එකක් අලුතින් තියෙන ෆෝන් නම්බර් එකට ඊට පස්සේ ෆෝන් නම්බර් එක දීලා ඔයාලට ඉස්සරහට යන්න තියෙන යාළුවනේ ඊට පස්සේ පුළුවන් ඔයාලට QR code එක download කරගන්න ඉතින් යාළුවනේ ඔය විදිහට තමයි යාළුවනේ අලුත් QR code එක download කරගන්නේ ඉතින් වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා හිතනවා නම් යාළුවනේ අනිවාර්යෙන් share කරලා like කරලා comment කරලා එකතු වෙන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා හරි යාළුවනේ තව අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු